මගේ වීඩියෝ එකක කමෙන්ට් එකකින් ප්‍රශ්නයක් අහලා තිබුණා මරණයෙන් පස්සෙවත් මේ ගුරුත්වයෙන් ග්‍රැවිටි එකෙන් නිදහස් වෙන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් මිනිස්සෙකුට මරණයෙන් පස්සේ ග්‍රැවිටි එකෙන් නිදහස් වෙන්න බැරි වුණත් දියුණු භාවනා ක්‍රම භාවිතයෙන් ආධ්‍යාත්මීය භාවනා ක්‍රම භාවිතයෙන් සමහර අවස්ථාවල මරණයෙන් පස්සේ ග්‍රැවිටි එකෙන් ගුරුත්වයෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කොහොමද? සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ සත්වයේගේ ඔපරේටින් සිස්ටම් එක සියල්ල ජීව විද්‍යාත්මක නැහැ. ඒ වගේම ඒ සඳහා තුන්වෙනි පාර්ශවයක් සහභාගී වෙනවා. මොකද්ද මේ තුන්වෙනි පාර්ශවය? සමහර අය මේකට කියන ඇස්ට්‍රල් බොඩි එකට ආත්මීය කොටසක් කියලා, ආත්මීය අවයවයක් කියලා. මෙන්න මේ ආත්මීය අවයවයකට සාමාන්‍ය තත්ත්වය යටතේ සාමාන්‍ය මිනිස්සෙකුගේ සාමාන්‍ය සත්වයකට එක්තරා ප්‍රවේගයක් තියෙනවා. මොකද මම කිව්වේ මෙන්න මේ ආත්මීය කොටසට ආත්මීය අවයවයකට සාමාන්‍ය තත්ත්වය යටතේ නිශ්චිත ප්‍රවේගයක් වේගයක් තියෙනවා. මෙන්න මේ වේගය ගත්තොත් සාමාන්‍යයෙන් ආලෝකයේ ප්‍රවේගය අභිභව යන්නේ නැහැ. ආලෝකයේ ප්‍රවේගයට වඩා අඩු ප්‍රවේගයක් තියෙන්නේ. මේ ආලෝකයේ ප්‍රවේගය ඉක්මවා නොයන තාක් මම අර කියපු ආත්මීය කොටස ආලෝකයේ ප්‍රවේගය ඉක්මවා නොයන තාක් එයාට මේ ග්‍රැවිටි එකෙන් ගුරුත්වයෙන් නිදහස් වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක මරණය සිද්ධ වුණා කියලා ඒ ප්‍රවේගයේ කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ. මරණයෙන් පස්සේ මතු උපදීමකදීවත් අනේ ප්‍රවේගයේ කිසිදු වෙනසක් සිදුවීමක් වෙන්නේ නැහැ. නමුත් මිනිස්සෙක් සත්වයක් ජීවත් සිටින අතරතුරදී දියුණු භාවනා ක්‍රම භාවිතයෙන් මෙන්න මේ වේගය ආලෝකයේ ප්‍රවේගය දක්වා ඉහළ නංවා ගැනීමට හැකියාවක් තියෙනවා. අන්න එහෙම කෙනෙක් මරණයක් නෙවෙයි මරණයකට කලින් පවා ඒ නිශ්චිත වේගයට ඇවිත් තියෙන නිසා එයා ගුරුත්වයේ බලපෑමෙන් නිදහස් වෙනවා. එවැනි පුද්ගලයෙකුගේ මරණයේදී කොහොමටත් එයා ගුරුත්වයේ යටතේ සැකසෙන කර්මඵලයට යටත් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මම කියන්නේ නිර්වාණය කියලා.